අනේ ලස්සනයි. වා කියන්න වචන නැහැ. හැම එකක් තියෙනවා. බිත්තරයක් තියෙනවා. චීස් එකක්. අන්තිම ටික. excuse me. ලන්ච් එක ගන්න තමයි හදන්නේ. මම ඔයාලට අද පෙන්වන්න හදන්නේ රසම රස කෑමක් එක්ක ඔයාලා try කරන්න ඕනේ වීමක්. ඉතින් මෙහි මේ ස්ටොප් එකට ගියාට පස්සේ මෙන්න මේක try කරලා බලන්න. මල්චා ටල් එකයි මෙන්න මේ වැනිලා බනානා උයු එකයි. මේකට ඇඩ් කරගන්න බෑ. ඒකින්ද අපි අයිස් ටිකක් ඉස්සලා අයින් කරගමු. කල්වියල්ලා. හසි. යස් ගානට. ඊට පස්සේ මේක අපි හොඳට ෂේක් කරගෙන ග්‍රීන් ටී එකට වැනිලා බනානා මිල්ක් එක තමයි මම කලවම් කරේ. සුපිරි. වා කියන්න වචන නැහැ. ඒක නම් පට්ට වව්. ඊට පස්සේ එන්න මේකත් හරි රහ කෑමක්. බලන්න try කරලා බලන්න. මේකක් තියෙනවා. බිත්තරයක් තියෙනවා. චීස් එකක්. සුපිරි. අද හොඳටම ලස්සන දවසක්. ඉතින් වතුර බීලම කැමල රහ දැනෙන්නේ නැහැ. බත් අර එහෙම කන්නත් බෑ. ඒකයි ඉතින් අද වැඩස්සේ බිසිත් එක්ක ඒට ඇවිල්ලා මේ වගේ කැම එකක්. ඒක නම් කියන්න වචන නැහැ. Ini kan awal aku udah begitu. Tulilan dulu, betul. Oh, cheese. Ini kan වැඩි හීට් කරගන්න හොඳ නෑ. ප්‍රෙජර් එකේ තියෙන 45ක් විතර හීට් කරගත්තාම tapi nanti malasnya tin ada. Full. මං වගේ දෙන්නෙක්ට බොන්න පුළුවන්. ඔයාලට කොහොමද දන්නේ? බොන්න පුළුවන්.